දවසක් මම බත් කන ගමන් කාටුන් බලබලෙද්දී මං දැක්ක මගේ බලන කාටුන් එකේ මේ වගේ බැලුම් බෝලයක් තියෙනවා. ඒ බැලුම් බෝලේ බිම වැටෙන්නේ නැහැ. ඉතින් මේ මටත් ඕන වුණා ඒ වගේ බැලුම් බෝලයක් හදන්න. ඉතින් මම ටිකක් හොයලා බැලුවා. ඊට පස්සේ මට ක්‍රමයක් හම්බුණා. අපි දැන් යමු ඒ ක්‍රමය බලන්න. අපි දැන් බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මේ වගේ ලොකු වීදුරු බෝතලයක්. ඒ වගේ මේ වගේ ලොකු බේසමක් ඕන වෙනවා. මොකද මේ ප්‍රතික්‍රියාව වෙද්දී වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ තාපේ පිට කරමින් සිදුවන ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ඒ හින්දා මේ බෝතලේ රත් වෙනවා. ගොඩක් රත් වුණොත් මේ බෝතලේ පුපුරන්න පුළුවන්. ඒකයි අපි මේ බෝතලේ කූල් කරන්න වතුර බේසමක් පාවිච්චි කරන්නේ. ඒ වගේ මේ වගේ ටින්නක් ඕන වෙනවා. ඇලුමිනියම් ගන්න අපිට වතුර ටිකක් ඕන වෙනවා. බැලුම් බෝල් ටිකක් ඕන වෙනවා. ඒ වගේ විශේෂයෙන් හෝස් ටික් සෝඩා පැකට් එකක් ඕන වෙනවා අපිට. හරි, මුලින්ම අපි කරන්න ඕන මෙන්න මේ ටින් එක පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕන. ඔයාලා දන්නවා ප්‍රතික්‍රියාවක් ඉක්මනට වෙන්න නම් ඒකට සම්බන්ධ වෙන ද්‍රව්‍ය පොඩියට තියෙන්න ඕනේ. ඒ කියන්නේ වර්ගඵලය ඉත අඩු වෙන්න ඕනේ. ඒකට තමයි ප්‍රතික්‍රියාව ඉක්මනට වෙන්නේ. නැත්තම් මේක ගොඩක් පැය ගාණක් යන්න පුළුවන්. හරි, එහෙනම් කපා ගද්දි ගොඩක් පොඩියට කපා ගන්න මේක. හරි, මාත් දැන් කපා ගන්නවා මේක. A few moments later. මම දැන් කපාගෙන ඉවරයි. මෙතන තියෙන ගොඩ හරියක් ඇලුමිනියම් ඉන්න මම පෙන්නන්නම්. මේ ගොඩ හරියක් තියෙනවා. හරි, ඊට පස්සේ දැන් අපි කරන්න ඕන මේ වගේ half sheet කොලයක් හරි පත්තර කොලයක් හරි අරගෙන මේ දවස්වල පට්ට බුලගත් ඉන්න ගායිස් අපේ ගෙවල් පැත්තට වැඩක් කරගන්නත් අමාරුයි. මේ කෝස්ටික් සෝඩා පැකට් එකෙන් මේ half sheet කොලයට සාමාන්‍ය ටිකක් නෙමෙයි ගොඩක් දාගන්න ඕන. හරි, දාගෙන හිමීට මේ බෝතලයට දාගන්න ඕන. හිමීට දාගන්න ඕන. හරි, තියෙනවා. තව ටිකක් දාගමු මේකට. මට මේ ප්‍රතික්‍රියාව ඉක්මනට වෙන්න ඕන. ඒ වගේම මේ පෝස්ටික්ස් වල පැකට් එක මේ එකපාරක් වගේ තමයි ගන්න පුළුවන්. මේක සීල් කරේ නැත්නම් ආයි මේක වතුර ජල වාෂ්පයම ගිහිල්ලා පාවිච්චි කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අපෝ වටනත් කිව්වට. හරි, මේ තියෙන මම දාගත්ත එක. හරි, මේ තියෙන මම දාගත්ත එක ඔයාලට පේනවා. දැන් අපිට කරන්න තියෙන්නේ අපි අර කපාගත්ත ඇලුමිනියම් ටික ඔක්කොම මේකට දාගන්න එක. හරි, දැන් දාගෙන ඉවරයි මගේ ඇලුමිනියම් ටික. තව ඔයාලා කෝස්ටික් සෝඩා ටිකක් තියෙනවා නම් ඇලුමිනියම් උඩට කෝස්ටික් සෝඩා ටිකක් දාගන්න. හරි, ඔයාලට පේනවාද මම දාගත්ත එක. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ වතුර බෝතල් එක වතුර චුට්ටක් දාන්න. ගොඩක් නෙවෙයි, වතුර චුට්ටක් දාන්න. හරි, මම දාගත්තා. දැන් ඔයාලට පේන්නේ බුබුලු යනවා. මේ යන්නේ හයිඩ්‍රජන් වායුව. මේක රත් වෙන ගොඩක් දැනුත් රත් වෙලා තියෙන්නේ. දැන් ටංකාලා වතුර බේස්මන්ට් දාගන්න. නැත්තම් මේක උපුරන්න පුළුවන්. හරි, දැන් ටංකාලා බැලුම් බෝලයක් අරගෙන දාගන්නවා මේකට. හොඳට හිරට දාගන්න. ලූස් තැන් තියාගන්න එපා කොහෙන්වත් මේකේ. හරි, දාගෙන ඉවරයි. දැන් ප්‍රතික්‍රියාව වෙනවා. ඔයාලට පේනවා මේ පල්ලෙහා බුබුලු දානවා. මම තටියක් වෙලා ගිහිල්ලා පෙන්නන්නම් ඒක. දැන් බැලුම් බෝලේ හිමීට පිම්බෙනවා. මේ මෙතන අල්ලන් ඉන්න ගොඩක් වෙලා නැත්නම් මේක ලූස් වුණොත් එහෙම අපරාධයි. A few moments later. 2,000 years later. 1 eternity later. පේනවනේ මේක හොඳට රත් වෙලා තියෙන්නේ. පොඩක් කලත්තන්න. මේ යන්නේ ගෑස් එක. බින්දු බින්දු යන්නේ හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් තමයි මේක පිට වෙන්නේ. ටිකක් කළා බලන් ඉන්න වෙනවා. පේනවද ප්‍රතික්‍රියාව වෙනවා. මගේ ඇලුමිනියම් මදි මෙච්චර දාලා
පට්ටනපට හාවන් තිබන හොඳ මේ වැඩේට දැති වෙලාවත් වගේ මේ ප්‍රතික්‍රයන අතරවනොත්තම කරන්න තියෙන්නේ මෙතනින් අල්ලගෙන හයියෙන් මේ කට් ගෑස්ස පිටවෙන්න නැති වෙන්න මේක ඇතුළට ඇලිමිනෙන් ටිකක් දාන්න ඕන දැම් පේන මැතිවාලට මේක මේ සාමාන්‍යෙන් හොඳට පිම්බිලා තියෙන්නේ දැන් අපිට ඔන්නන් ගලවන්න පුළුවන් මේ බැලුම්බෝල දැන් සාමාන්‍ය ගාන දැක්කන මේ ඇලුමිනියම් වාට පෙරන්නේ පාවල තියෙනගේ ප්‍රතික්‍රය වෙන දැන් අඩුයි මේ යට තියෙනගත හොඳර ප්‍රතික්‍රයන මේ යටම ලේරකත් තියෙන්නේම ගොඩක් දැම්මන කෝස්ටික් සෝඩ එක ඒ ලේරකත් තියෙන්නේ මේ පිට වෙන වාතය තමා හයිඩ්‍රජන් වායුව එනවනේ මේ දුමුරු පට්නේ හොඳ රස්නීමේ අල්ල බැලුවම සාමාන්‍ය සෙල්සියස් අංශක 70ක් 50ක් විතර රස්නී මේක. අපි වතුර දාන්නේ අරකට බේසමට දාන්නේ මේක පුපුරන එක නවත්ත ගන්න. මම මේ වීඩියෝ කලින් කරා මේට කලින් ඒ වෙලාවේ බොත විපුරුවා. මම වතුර එකක් දැම්මේ නැහැ. වෙන බෝතලයකට ටක් ගාලා ඉතින් ආයෙ වීඩියෝ එකක් ගත්තා. කලින් වීඩියෝ විපුරුවා මේ මම මෙහෙම මේකක් දාන්න කියලා මම දන්නේ නැහැ කලින් එකේ මේකේ බෝතල විපුරුවා. A few moments later. සාමාන්‍යයෙන් තව විනාඩි 5ක් විතර තියලා මේක ගමු. අරගෙන මේක එකපාරට යවුවොත් නම් ගොඩක් උඩ ගිහින් නතර වෙනවා. මොකද මේ උඩට මේ යන එක නැහැ. සාමාන්‍ය උඩ යනවා. අපිට පුළුවන් මේ නූලක් දාලා මේ ෆිල්ම් වල තියෙනවා වගේ අර කාටුන් එකේ වගේ මේ එල්ලගෙන යන්න. One eternity later. දැන් පාංගාලා කන. කොහොමද කරකන්? අර කන්න. එවනේ. හරියද? ඔලි ගාන්ට පිම්බිලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ ගාන්ට මෙන්න මෙතනින් බෝතලේ අරගෙන මෙතන ගාන්ට ෂේප් එක ගලවලා ගැටියක් දාන එක. මේක තමයි කරන්න තියෙන අමාරුම වැඩේ. බැරි වෙලාවත් මේක අතහැරුණොත් එහම ආයි ගන්නවා කියන්නේ බොරු. මෙතනින් එන මේ වාතය එහෙම හුස්ම ගන්න එපා. ඒක සාමාන්‍යයෙන් හොඳ නැහැ. උහුලම් පොඩ්ඩක්වත් යන්න නැති වෙන්න හොඳට ගැටයක් දාන්න. ඔයාලට ගැටයක් දාන්න දන්නේ නැත්නම් ගැටයක් දාන්න දන්න කෙනෙක්ට හරි කියලා ගැටයක් දාගන්න. මොකද මේක ගියොත් එහෙම ආයි ගන්න වෙන්නේ නැහැ. හරි. ඔයාලට දැන් පෙන්නන්නම්. පඩිනම ට්‍රයිපෝඩ් එක වල පෙන්නන්න. මම ඔයාලට ආයි අරන් පෙන්නන්නම් ඒක පඩින්න. A few moments later. 2000 years later. One eternity later. දාවා. පේනද බැලුම් බෝලේ මේ. නූලක් දාලා එල්ලගත්තා. නිකන් සරුංගලක් වගේ උඹ ගත්ත බැලුම් බෝලේ අපි දැන් මේක උඩ අරමු. ගියාට පස්සේ ගන්න බැරි හින්දා මේ නූලක් දාලා එල්ලගත්තා මේ. අතේ හිටින්නකො උඩ යන එකයි. උඩ යවන්න වත්තකට ආවම. වත්තකට ඇවිල්ලා ඉන්නේ. දැන් හොඳ රහස තියෙනවා හින්දා බලා ගන්න පුළුවන් අපේ ගෙදර පිටිපස්සේ යවුවොත් නම් පේන්නේ නැහැ හොඳට. ඔන්න එක වැට්ටිත් බැස්සා. හරි. පේනවනේ බැලුම් බෝලේ. එහෙනම් අපි බැලුම් බෝලේ උඩ යමු. ආයෙත් හම්බෙන්නේ නැහැ ඔක. පේනවනේ. ඔයාලත් කරලා බලන්න. හරි ගියා ආයෙ එන්නේ නැහැ ඔක. ඒ පැත්තට හුලන් තියෙන එක ඒ පැත්තට යන්නේ. පේන්නේ නැහැ නේද? බලමු. නෑ. ගියා. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. බැලුවට බොහොම ස්තුතියි. ඔයාලා try කරලා බලන්න. කරුණායිනේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට බොහොම ස්තුතියි. ආයෙත් වීඩියෝ එක හැම බලපෑම සමු ගන්නවා. ඔයාලා හදලා බලලා කමෙන්ට් එකක් දාලා කියන්න. එහෙනම් බොහොම ස්තුතියි බැලුවට. එහෙනම් subscribe කරන්න. Thank you.